සිදුවීමක් මම මේ කියන්න යන කතාව අපේ තාත්තට වුණ ඇත්ත සිද්ධියක්. තාත්තා දැනට ජීවතුන් අතර නැහැ. අපේ තාත්තගේ පවුලේ ඔක්කොම 7 දෙනෙක් පිරිමි ළමයි 6 එක ගෑනු ළමයයි නැන්ද තමයි බාලයා තාත්තා පවුලේ 6 වෙනියා. මේ සිද්ධිය වෙනකොට තාත්තා තරණ කාලේ, ඒ දවස්වල තාත්තා මරදාන ටෙක්නිකල් කොලේජ් එකේ ඉගෙන ගන්නවලු. තාත්තට වැඩිමහල් අයියා පෙරාදෙනිය කැමිපස් එකේ. ඉතින් අවුරුදු දවස්වල තාත්තයි පෙරාදෙනිය ලොකු තාත්තාටයි එකටම නිවාඩු හම්බ වෙලා බදුල්ලේ ගමට ඇවිල්ලා, සිංහල අවුරුදු නිසා. ඒ දවස්වල තාත්තා මුළු ගමෙම රස්තියාදු ගැහුවල. තාත්තා අයියලාත් එක්කම තමයි හැම තැනම යන්නේ එන්නේ. කටිටිය හරිම එකතෙයි. ඉතින් දවසක් තාත්තා අයියලාත් එක්කම උදෙම එළියට බැස්සාලු රස්තියාදුවේ යන්න. ආච්චි සීයා බනින්නේ නෑලු තාත්තල තරුණ නිසා ඉගෙන ගන්නත් නිසා. රැකියට ආවත් 6 දෙනාටම කෑම රත් කරලා බෙදලා දීලා ආච්චි අම්මා එයාලත් එක්කමලු කැම කන්නේ. ඉතින් උදෙන්ම එළියට බැහැලා ගියාලු කිතුල් රා බොන්න. මුළු ගමෙන්ම අයියලා මල්ලිලා එකට එකතු වෙලා කිතුල් රා බොන්න යන එකම පවුල තාත්තගේ පවුලේ අයලු. අනිත් අය බොන්නේ එකාට එකා හොරෙන්නේ. ඉතින් බඩ පැලෙන්න කිතුල් රා තෙලිච්ච බීලා කට්ටියම පිහිල්ලෙන් නාලා. දවල්ට කන්න බොන්නත් හැම තැනින්ම ලැබිලා අවුරුදු කාලේ නිසා. ඒ වගේම මුළු ගමම නැදයෝ තමයි. කොහොම හරි හවස් වෙලා ඊට පස්සේ තාත්තාල එක්ක ගිය තව නෑ වෙන මාම කෙනෙක් යෝජනා කරාලු ෆිල්ම් එකක් බලන්න යමු කියලා. ඒ මාමගේ නම මහතුන්. හරිම කෙන්ති කාරයලු. පොඩි දෙටත් ගහගන්න යනවලු. හරි උස මහතයි. ඉතින් තාත්තලා කැමති වෙලා රෑ වුණත් බයක් නෑ කියලා. මහතුන් මාම චණ්ඩියා වගේ ඉන්න නිසා. ඔක්කොමලා 8 දෙනෙක් විතර හවස 6:03 ෆිල්ම් එක බලන්න බදුල්ලට ගිහින් එක බලලා ගමට එනකොට රෑ 12 පහුවෙලාලු. එදා හොදට හදත් පායල එළියයිලු. ඒ එක්කම නැන්දා බූන්දි කන්න ආස නිසා ඒවත් අරගෙන ඇවිත් පාරේ කවුරුත් නැලු. තාත්තලා බලපු ෆිල්ම් එකේ සින්දු කිය කෑ ගගහ එනවලු. ඔහොම කුඹුරු මැද්දෙන් එනකොට එක තැනක් තියෙනවලු පන්සලට පහලින් පොඩි පාලමක්. ඉතින් තාත්තලා ඇත තියාම දැක්කලු පාලමේ වැට උඩ කවුරු හරි වාඩි වෙලා ඉන්නවා. වැඩිය තාත්තාල ගණන් අරගෙන නෑ. ගමේ කවුරු හරි කෙනෙක් කියලා හිතලා ටිකක් ළඟට යනකොට දැකලා තියෙනවා පන්සලේ ඇබිත්තයා උණ හිච්චා පාලම උඩ වාඩි වෙලා ඉන්නවා. ටිකක් විරෑපි මුණක් තියෙන හිචිචකලු මහත මිටි වැඩිය කතා නැති අහිංසක මනුස්සයෙක්ලු. උදේට ඉදියාප්ප 100 විතර කන්න ඕනෙලු. ඉතින් පන්සල් වත්තත් ඒ ළඟම නිසා හිච්චා කම්මැලි කමට එතනට වෙලා ඉන්නවා ඇති කියලා හිතලා හිච්චෝ කාලා බීලා ඉවර වෙලාද මෙතන ඉන්නේ කියලා අහලා එයාවත් පහු කරගෙන ඉස්සරහට ගිහින් කතා කරාම කතා නොකර හිටියේ හිච්චා. තාත්තාල පහු වෙනවත් එක්කම නොන්ඩයට වගේ හුවක් කියලා තාත්තල ඒක ගණන් අරගෙන නැතිව ඉස්සරහට ගිහින් පස්සේ ඌ අර කෙන්ති යන මහතුන් මාමගේ පිටට ගලකින් ගහලා යකා වැහුණ මහතුන් මාම ඇබොල පින් බතොත ඌ කිව්වා මදිවට ගල් ගහන්නත් එනවද කියලා ගහන්න පැන්නලු. හිචිචා තාත්ත ඇරියේ නෑලු. මහතුන් මහත්තයා එහෙනම් අල්ලමුද පොරයක් කියලා කිව්වාලු. තාත්තාට හරි පුදුමයිලු. හිච්චා කවදාවත්ම එහෙම කතා කරන්නේ නෑනේ. මහතුන් මාමත් හරි එහෙනම් වරෙන් දෙන්නම් උඹටත් කියලා එතනම තිබුණ කුඹුරුට බැස්සලු. ඒකාලේ ගොයම් කපලා නිසා එතන කමතලු. තාත්තාල අර මාමව අදිනවලු. වරෙන් මහතුන් අපි යමු උඹට පිස්සුද ඇබිත්තේක් එක්ක ගහගන්න මේ හිච්චට අද පිස්සු හැදිලා කියලා. එහෙම කියනකොට අර හිච්චා මහතුන් මාමට ගල් කැට වලින් ගහනවලු. වරෙන් මහතුන් පොරයක් අල්ලමු කියලා. දැන් මේ දෙන්න බෙරන්නම බෑලු. පස්සේ දෙන්නම කමතට පැනලා ගහගන්න පටන් ගත්තාලු. මොනතරම් උත්සාහ කරත් 6 දෙනෙක් වුණ අනිත් අයට මේ දෙන්නව නවත්වන්න බැහැලු. පස්සේ තාත්තලට හොදටම හෙම්බත් වෙලා හති නිසා කමතේ වාඩි වෙලා බලන් ඉන්නවලු.
දැන් පැය භාගයක් තිස්සේම ගහගන්නවලු තාත්තා හිතුවලු දැන් දෙන්නගෙන් එකෙක් මැරෙයිද දන්නෑ කියලා. එකා පිට එකා පෙරලී පෙරලී ගහගන්න කොට පිදුරු ගස් උඩින් යනවලු. පිදුරු බුවා ගෑවිලා තාත්තාලගේ ඇඟ දනවලු. ටිකක් වෙලා යනකොට තාත්තාට ළඟට පෙනවලු හිච්චා ටිකෙන් ටික වෙනස් වෙනවා. ඇස් රතු පාට වෙලා දිලිසෙන්න ගත්තලු කොණ්ඩේ බොකුටු වෙලා දික් වෙනවලු. හම තිත්ත කළු පාටට ලොම් වලින් පිරිලාලු. තාත්තලට තෙරිලමේ ඉන්නේ හිචිචා නෙමේ යකෙක් කියලා. කට්ටියම ඒ වෙලේ හොදටම බය වෙලා. මොකද කරන්නේ කියලා හිතනකොට තාත්තගේ වැඩිමහල්ම අයියා කිවිවලු එහෙමනම් අපි පිරිත් කියමු කියලා. කට්ටිය වටේට එකතු වෙලා වරද්දා පිරිත් කියන්න අරගෙන. ඒ අතරම තාත්තගේ තව අයියල දෙන්නක් ළඟ පන්සලට දුවල ගියාලු. පිරිත් වතුර ටිකක් අරගෙන එන්න පන්සලට ගිය මහත්ඵල දෙන්න දැක්කලු හිච්චා ධර්ම ශාලාවේ නිදාගෙන ඉන්නවා ඌට කතා කරන්න බය හිතුනලු එකට යකෙක්ද දන්නෑ කියලා. පස්සේ හාමුදුරුවෝන්ට කතා කරලා පිරිත් වතුර ටිකක් ඉල්ලගෙන ඇවිල්ලා අර යකාට පිරිත් වතුර ගැහුවලු. ඌ කියාගෙන නොපෙනී ගියාලු. ඒත් අර මහතුන් මාමා පිස්සුවෙන් වගේ තනියම පිදුරු ගොඩට ගහනවලු. පස්සේ තාත්තාල ඒ මාමගේ ඇඟට පිරිත් වතුර ගැහුවම කෑ ගහගෙන සිහිය නැතිව ඇදගෙන වැටිල. පස්සේ තාත්තලා අමාරුවෙන් අර මාමව පන්සලට අරන් ගිහින් පන්සලේදී පිරිත් වතුර පෙවම ඇස් ඇරලා ඒත් හරි හැටි සිහිය නැලු. පස්සේ ගමේ මන්තර දන්න සියා කෙනෙක් ගෙනල්ලා නූලක් දාලා තමයි හරි සිහිය අරන් තියෙන්නේ. මන්තර දන්න සියා කියලා තියෙන්නේ ඒ බොකුට්ටා කියලා. බැරි වෙලාවත් මහතුන් මාම පැරදුනා නම් එයාවත් මරලා තාත්තලාවත් මරන්න ඉඩ තිබ්බලු. මොකද කටිටියක් ඉන්නකොටනේ ඌ බය නැතුව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කැම උයන් බලන් හිටපු ආච්චිට ඇහුනලු ගේ වටේ මොකෙක්ද දුවනවා. ආච්චි දොර ඇරලා නෑ බයට එයා දැනගෙන තියෙනවා ඒ අමනුෂ්‍යයක් තමයි කියලා. පන්සලට ගිහින් පිරිත් වතුර ගෙනාවේ තාත්තගේ අයියල දෙන්න නිසා. කාවවත් අර යකාට බිලි ගන්න බැරි වුණානේ. ඒක නිසා මහගෙදරට ගිහින් ආච්චිලව බිල්ලට ගන්න. සියා ගෙදර නිදාගෙන හිටියට සියයටවත් කතා නොකර සද්ද නැතුව බුදු ගුණ මෙනෙහි කරගෙන ආච්චි ඉඳලා තාත්තලා පන්සලටම වෙලා ඉඳලා උදේ තමයි ගෙදර ගිහින් තියෙන්නේ. අර මහතුන් මාමගේ මුළු ඇඟම නිල් පාට වෙලාලු. සෑහෙන කාලයක් වෙදකම කරලා තියෙනවා හොද වෙන්න. ආච්චි පහුවෙනිදා මිදුල බලනකොට මුළු මිදුල පුරාම මිනිස්සු 10 දෙනෙක් දුවල වගේ අඩිපාරවල් තියෙනවලු. ඊට පස්සේ තාත්තල රෑට ගමන් යන එක නැවැත්තුවලු. තාත්තට වගේම අයියලාත් කාලයක් යනකම් හිනෙන් බය වෙලා තියෙනවා අර සිද්ධියෙන් පස්සේ.